හෙලෝ යාළුවනේ ඉතින් අද සොම්බි ගේම් එකක් තමයි ගන්නවා දෙන්නේ. මෙතන වන සතෙක් ඉන්නවා මොකද්ද මේ යුවර් නේම් කියලා. අපි දාමු මගේ අයිකනික් නම ඩබල් එස් ගේමර්ස්. අවුලන්නේ ගේම්ස් කියලා. ලස්සන නමක්. ඉතින් මොනවද මේ කරන්නේ? මෙතන පොඩි ඩයලොග් එකක් යනවා යාළුවනේ. අපි ඒක බලන්න ඕනේ. නැත්තම් ස්කිප් කරන්න පුළුවන්. මේ මොනවද මේ වෙන්නේ? අන්න කන මේ මොකක්වත් තියාගෙන මොකක්ද කරන්නේ? අයි ස්ටෝරි එක බැලුවා ඇති. මොකද්ද මේ තියෙන්නේ? හරි ටැප් ටු කන්ටිනියු. වරෙන් කොටට දෙන්න. ඉන්න මල්ලි චුට්ට ඉන්න සෙන්සිටිවිටි නම් නැති වගේ. චුට්ට ඉන්න සෙන්සිටිවිටි හයි කරගන්න ඕනේ. දැන් දෙන්න. මේක අඩු පිටිපස්සෙන් කන්නොත් නෑ. මේ අඩු ඉන්න චුට්ටක් මේ සොම්බි මත චුට්ට ඉන්න වරෙන් ඔලු කට්ට කුඩු ගන්න මීටර් 7ක් දුරින්. ඇයි මෙයාට තෙඩි ගන්න ඕනේද? ටේක් ගත්තා. මේනෝ දැන් අපි කොහෙටද යන්නේ? ඔයාවත් උස්සන් අඩු වාහනේට යන්නලු. ඇරියා මොනවාද දැම්මා ගත්තා. එතකොට මේක ඇති මොකද්ද ගන්න තියෙන්නේ? හරි දැන් මොකද්ද ගන්න තියෙන්නේ? මේක යාළුවනේ Google Play එකෙන් තමයි මම ගත්තේ. සොම්බි මොකක් හරි නමක් තමයි මේක. හැබැයි ඔටෝ එඩියක් දෙනවා. මේ පිටිපස්සෙන් උත් එඩි දෙනවා පොඩ්ඩක්. මේ සොම්බි මතේ තාන්නරු නෑ චුට්ටයි. මේ මෙයාලා දෙවි තියෙන්නේ මේ ඊට කලින් පිටි අඩු මේ මේ වට කරලා කන්නොත් නෑ. වට කරන්නොත් නෑ. හරි මිෂන් කම්ප්ලීට්. බර්ත් ඔෆ් අ හීරෝ. මෙහෙමයි මේකේ තියෙන්නේ. ඉතින් එහෙමයි මේ ඩබල් එස් ගේමර්ස් වලට වෙල්කම් කරගන්නත් බැරි වුණා. හින්ද කතා කරනවා වෙල්කම් ටු ඩබල් එස් ගේමර්ස් කියලා. හරි වෙල්කම් ටු ඩබල් එස් ගේමර්ස්. මේක තාම ලෝඩින්. හරි කන්ටිනියු කරමු. 20 years later කියන්නේ අවුරුදු 20කට පස්සේ මම හිතනවා ඔයාලට පුළුවන් කියලා. Woodlands the young heroes මේනේ ඒකට මමද ෆ්‍රැන්ක් මෙයාලා ඒකට හරි මෙයාලා මේ හැඳින්වීමක් කියන්නේ ඔයාලන්නේ මේ හොස්පිටල් එකේ නර්ස් අක්කා කෙනෙක් ඉන්නවා. හරි ඔයාලා ස්කිප් ඩයලොග් කරන්න ඕනට මේ කවුද මේ රණවීරුවෙක් ඉන්නවා. ආබාධිත රණවීරුවෙක්. ඒ තාප්පුවනේ පාලන. හරි ඔයාලා එල්ද මේ වයසක මිනිස්සුන්ට කියන්නේ එපා කුකුලුනකට මේ කවුද මල්ලි මේ බීලා වැටිලිනවා. මමද මෙයා මම බීලා වැටිලිනවා බා. මම වෙවුලනවත් එක්ක ඔන්න මල්ලි ඇස්සරිලා. ඒ මල්ලි ගල් බෝතලයක් තියෙනවා අතේ. ගණන් ගන්න එපා. හරි වැඩක් නෑ කිව්වම මගේ අතේ මුකුත් නෑ. ඕපන් කරලා බලමු. මේ යකෝ එක බෝතල් වර්ගමනේ බා. බෝතල් වලින් වැඩක් නෑ. මෙතන ඉන්ස්ට්‍රක්ෂන්ස් ටිකක් තියෙනවා. මේවට අනුව වැඩ කරන්නත් ඕනේ. කමන්නේ අපි ගේම් එක ඔයාලට ටිකක් පෙන්වන්නත් එක්ක යමු. ෆුට්බෝලයක් මේ කවුද මේ එල්ඩ ගාවට මොකද? Speak to elder. I am just looking around. අනේ වැඩන්නේ මේව යවන්න බෑද? Hey brother. No problem elder. මොනවාද? මේ සිගරට් එකක් බොනවා නේද? වයස්ක මිනිස්සු. වයස්ක මිනිස්සු සිගරට් බොන්න හොඳ නෑ. මොන වුණත් කමන්නේ. පොඩේනේ මංගව කීයක් තියෙනවද? අපිට ගන්න බෑද? හරි මල්ලි ඔන්න එන්ටර් වුණා මිෂන් එකකට එන්ටර් වෙලා ඉන්නේ යාළුවේ. ඉතින් අපි ගාලා බලමු මොන වගේද කියලා මේ ගේම් එක. තාම මේ අඳුනාගත්තා විතරයි. තාම ගේම් එකේ ඉතුරු ටික අපි ගහලා වැළුවෙත් නෑ. මේක ටිකක් හැබැයි ලෝඩ් වෙන ටිකක් වෙලා යනවා. අන්න මං ආපු බයික් එක නේද? ඔව් බයික් එක. ඕපන් ද ඩෝ. කොහෙද දැන් මේකේ දොරක් අරින්න තියෙන්නේ?
ලැග් වෙනවා කියහන්කෝ යෝ. එරිය. කැරකෙන තැටිය? මොකද කරන්නේ? මොකද්ද ගන්නෙ? බැට් බාස්කට් බෝල් පිට්ටගම. හරි. මේ යාලා කියන විදියට ඉක්විප් කරගෙන පවර් අප් කරගත්තා. අන්න ඉක්විප් කරා. දැන් හරි. දැන් අන්න තැටිය කැරකෙන්නේ නැහැ. තැටිය කැරකෙන එක නතර වුණා. මට තුවක්කුවක් නේද තියෙනවා. මේ මොනවාද? ඉන්න මල්ලි චුට්ටක් ඔන්නම මේ නිකම් වීඩියෝ හදිනවා නේ බා. පොඩ්ඩක් ඉන්න මොනවටද වෙඩි තියන්න කියලා. මෙන්න තව මිනිස්සු අපි තියලා දාමු. පඹයොන්ට වෙඩි තියන්නේ කවුද මල්ලි? මම පඹ අඩු පිපුරුණා කියන්නේ මම හිතලා පිපුරුවෙත් නේද? ලෑලි වලට වෙඩි තියලා දැන් මට ඇති වෙලා තින්නේ. හැබැයි මෙතනින් එහාට මිෂන් එක කම්ප්ලීට් කරන්න නම් මේ ලෑලි වලට වෙඩි තියලා ඉන්න වෙනවා. හරි ෂූටින් ට්‍රේනින් කරලා ඉවරයි. ඉන්වෙන්ටරියට ගියා සින්ට කරා ඔන්න මගේ තෙල් ඉවර වෙනවා යාළුවෝ එන්න. මේකට හැබැයි තෙල් ඕනේ. තෙල් ඕනේ ගේම ගහන්න. පොඩ්ඩක් තාම ලෝඩින් ස්ටිල් ලෝඩින් යාළුවනේ. හරි දැන් බලමු. දැන් මට ආයි ෆ්‍රෑන්ක් ගාවට යන්න කියනවා. WhatsApp ස්පීක් කරමු. බයි පොඩ්ඩක් ක්විස් කම්ප්ලීට්. හරි ඔන්න එහෙනම් ගත්තා. ටැප් කරා. පොඩ්ඩක් මේ මිෂන් තියෙන්නේ අපි ඊට කලින් පොඩ්ඩක් මේ මිෂන් එක කම්ප්ලීට් කරනවාද කරලිමු එහෙනම්. ඇමෙන්ඩ මොකද්ද මෙයාට මේ වෙලා තියෙන්නේ? ඇයි මෙයා අඬන්නේ? නංගි අයියෝ අඬන්නේ. අඬනව නේද? අයියෝ මෙයාට වෙන මේ මොනවද රහසක් තියනවලු යට. ඒක මට කියන්න බැරි නම් නංගිවා ඕන එකක් කරගන්න. මම යනවා මිෂන් එකක් ගහන්න. එහෙනම් අපි මිෂන් එකේදී සෙට් වෙමු. මිෂන් එකේදී සෙට් වෙන්නම් කියලා ආවා යාළුවනේ. ඔන්න ඉතින් මිෂන් එකේදී සෙට් ලෝඩින් වුණා. හරි ඔන්න එහෙනම් මිෂන් එකේ ආවා. නෑ ඕනේ ස්පීන් කරන්න ඕනේ. වැරදි දේවල් වෙනවා. මේ කරකවන්න බැරුව යන්න බෑද මට? කවන්නේ. නිකන් තියෙන එකනේ. කරකවල දාමු. කන්ෆර්ම්. දැන් අඩු මෙන්න එනවා සොම්බි. අඩු එකකින් මරද්දි මොනවද මේ? මල්ලි යන්න මෙන්න කනවා කොටනවානේ බං. කන්නේ කොටනවා. මාරු කරන්න ඉක්මනට මගේ ඇටක් තියෙනවා. ඇට සැකිලි පොසිලීකරණය වෙන්න ගිහිල්ලා වෙලා නැද්ද කොහෙද? අඩු මම නිදන් හිටිය කීයද මෙහෙරවගත්තේ? අවුලක් නැහැ. ඔන්න ඔය වැට ගහන්න මල්ලි ඉක්මනට. වැට ගහන්නේ අපි ආවේ ක්වෙස්ට් අප්ඩේට්. අනිනවා අපි මේමයි පොල්ල දෙන්නෙක් එනවා. මට එච්චර සීට් නෑ මේක. හරියන්නේ අඩු සිරාට හරියන්නේ මේ තුවක්කුව දාලා තියාගෙන යන්න ඕනේ. කො බලන්න නෑ නේද තව කවුරුත්. අඩු මේක තිබ්බ ගමන් බත් වෙනවා බා. හරියන්නේ මල්ලි. අන්න අතන කෙනෙක් ඉන්නවා. අපි ඉතින් ආතල් එකට වගේ ඌව හැරෙමු. මේ හරි මෙතන මට ගහන්න මල්ලි වැට ඉක්මනට. වැට හැබැයි ඔට්ටෝ වැටෙනවා. රීලෝඩ් කරගමු නැත්තම් හරියන්නේ. අඩු මෙන්න එනවා ට්වින්ස්ලා දුකයිද. මම හිතන්නේ මොකක් හරි එකට කරපු පාපයක් ඉඳ මැරිලා. ට්වින්ස්ලා සෞම්‍ය හිර වැරදුනා. සෞම්‍ය ඉර එලියක් තියෙනවා. ඒ ඉර එලියේ මේ සොම්බි ටිකක් මට වද දෙනවා. උන් ටික ඉවර කරලා මම ආයෙ වලත් එක කතා කරන්න එන්න.
හරි ඔන්න වැටත් ගහලා ඉවරයි. return to the city වෙමු. go woodlands වලට විතරයි තාම මට යන්න පුළුවන් මම හිතන්නේ. ඉතින් තාමයි මේමයි ගේම් එක WS Gamers. කලින් මම ක්‍රිකට් ගේම් ගහන කැතෑරියා. මොකද පළවෙනි මැච් එක ඩ්‍රෝ වුණා. මට ඒ ඉඳ එක තිත්ත වුණා මල්ලි. තිත් වෙච්ච ඉඳ එපා වුණා. පස්සේ මම ක්‍රිකට් ගේම් ගහන එක නවත්තුවා. අනිත් එක මට ඒකේ කතා කරගන්නත් බැරි වුණා. දැන් ඔයාලා තාමත් මේ වීඩියෝ එක ලයික් කරන්න නැතුව නිකන් බලාගෙන ඉන්නවා. එහෙම ඉතින් කැත වැඩ කරන්න එපා. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, මේ වගේ වීඩියෝ බලන්න ආස තවත් ඔයාලා යාළුවෝ ඉන්නවා නම් එයාලට මේවා ෂෙයාර් කරන්න මල්ලි. ෂෙයාර් කරලා මට සහයෝගය දෙන්න. එතකොට මේ වගේ වීඩියෝ මම ඔයාලට දෙන්නම්. මේ කවුද මේ? මට ඕනේ මෙයාට කතා කරන්න. Quest complete. හරි. රේඩ්. what else කරලා බලමු. tell me more. හරි. no problem. ඔන්න පුතේ මිෂන් එකක් ආවා. ටැප් කරා ගියා. හරි. මොම තමයි ඉතින් ගේම් එකේ අපි දැන් තව ටිකක් ඉස්සරහට ගහගෙන යන්. ගේම් එක තව ටිකක් ගහගෙන යන්. මෙතන තියෙන barrel is your friend. මේ barrel එක මගේ යාළුවලු. මුන් ටික ඔක්කොමලා මැරෙනවලු. මේ මම බයික් එකේ දායි වෙන්නේ නැති. මගේ බයික් එක වෙන්නේ නැති. මේ මොකද්ද මේ? කවන්නේ. ගමුකෝ. මෙයාලා කියන විදියට වැඩ කරගන්න එපා. විකි. ඇති නේද? ඇති. දැන් යම් පුතා ආයි ගේමට. අඩෝ. මම වගේ මිනිස්සෙක්ව කාලා මේ උඹලා මහා සත්තු යකෝ. මේ වලට වදින්නේ නැද්ද යාළුවනේ? මෙයාලා තවත් මිනිස්සෙක් පොසලීකරණය කළා යාළුවනේ. කමන්නේ අපි මැද්දට පැනලා මෙයාලට මොකද්ද මේ? ඇයි මේ දැන් ඔයාලට වදින්නේ නැත්ත කියන්නකෝ. මේ හේයි මම ඔයාලට වඩා රසයි හැබැයි ඔය ඇටකටු කනවට වඩා මම මාර රසයි. ඇයි කියන්නකෝ දැන් මට වෙඩි තියන්න බැරි. මොකක් හරි අප්සෙට් එකක් තියෙනවා. මෙතෙන්ට මම මොකද්ද දැන් කරන්නේ? මම මේක මැද්දට යන්න ඕනේද? ඕන්න යන්නම් ඉතින්. හරි ඔන්න පුතේ ආවා. නිකම වීඩියෝ අදින්න මට ආතලෙදි හරිනේ පුතේ මට දැන්නේ තේරුනේ මුව මරන්න විදිහ අපරාධي උණ්ඩ ටිකක් ඉවර කරගත්තා. දැන් දෙන්නම් පුතේ රාපිට හැදෙන්න ගහනවා උඹලට. චුට්ටෙන් හරියට හරි ආවද මෙතන මාව කන්න දෙයක් ආවේ. මාව කන්න එච්චර ලේසි නෑ. වලට ඊට වඩා මහන්සි වෙන්න වෙනවා මාව කන්න. හරි මේ ලොකුකම් කියවනවා කියලා හිතන්න එපා. මේ අපි මේක කතා කරලා ඉතින් මේ ගොඩක් එකපාරෙනකොට මට අමාරුයි නේද? ඔයාලටත් මිනිස්සු ආනේ සෝරි. ඔයාලා ගියාත්මේ මිනිස්සු වෙන්නේ තිනේ නේද? ගියාත්මේ මිනිස්සු නේද? ඉතින් මමත් ඔයාලා වගේ මිනිස්සෙක්. මට සහයෝගය දක්වන්න ඉතින් ඔයාලා. පයින් ගාලා දොර කැඩුවා. ඉතන ලස්සන බෝම්බ ගොඩාක් තියෙනවා. හැබැයි මේ බෝම්බ වලින් මට වැඩක් නැහැ. මම දැන් පඩි පෙලා අනවශ්‍ය දේවල් අස්සට රින්ගනවා. මෙන්න මෙයාලා මේ ඒ බ්‍රදර් යෝ ඩෑම් මොකද්ද මං කරන්නේ? ඉක්මනට මාරු කරන් කොම්ප තියලා හදවතක් නැද්ද කොයිද? මොකද කරන්නේ? වීඩියෝ අදින්නේ නැහැ. මේ බලන්නකෝ ඉතින් කකුල විතරක් ඉතුරු කළානේ. කකුලත් කාපන් ඉතින් තෝ මෙතන. කකුල විතරක් අඩු මෙන්න මේ ඇවිල්ලානේ. මම මේ ඔයාලා කාපු අයව කන්නොත් නෑ අකේ හරිද? මේකේ ගොඩක් මැරෙලා තියෙන මම හිතන්නේ ට්වින්ස්ලා. හරියනේ පොඩ්ඩක් මේවා මරලා මම කතා කරන්න. හරි මිෂන් කම්ප්ලීට් යාළුවනේ. දැන් මේවා නිකන් අරින්න බෑද? අරින්න බෑ නා. අරින්න බෑ. හරි වුඩ්ලෑන්ඩ්ස් වලට ගියා. එන්ටර් වෙමු. හරි ඉතින්
ක්ලික් ක්ලික් කියලා වැටෙනවා මොනවද දන්නේ බුවම් වෙන්නේ අවුලක් නැහැ. ඉතින් මේමයි ඉතින් දැන් සෝම්බිලා මට කරදර කරද්දි මං උන්ට තියලා දානවා. ඒක දැන් මම මෙතෙන්ට ඉදි තුවක්කුව නැති වෙනවද? කමන්නේ. මේ ඉතින් මං ඔයාලත් එක්ක ගහන්න යන ලාස්ට් මිෂන් එක. හරි මේ ඔයාලත් එක්ක ගහන මං ලාස්ට් මිෂන් එක. හී බ්‍රදර් මේ මොනවද මේ? උගේ කරදරෙන් ගැලවුණා. ඊට පස්සේ දැන් කොහමරි ඕම යන් එන්ටර් වෙමු. ලෝඩින් යාළුවනේ ලෝඩින්. එක්කෝ මට හිතෙනවා දැන් මේක ලෝඩ් වෙනවත් වැඩිින්ද ඔයාලට එපා වෙන්නේ නැති කියලා. ඉතින් එහෙනම් තවත් දවසක මේකෙම එපිසෝඩ් එකකින් මම බලාපොරොත්තු වෙන්නම්. ඉතින් මේකේ ස්ටෝරි එක එදාට මම ඔයාලට පෙන්නනවා. එහෙනම් වැරදි තිබුණේ. එදාට මම ඔයාලට පෙන්නනවා. එහෙනම් මේ ඩබල් එස් ගේමර්ස් හම්බ වෙන්න. Goodbye.